සාදු 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 ඇති කැමති මලකුයි කැමති පළතුරුකුයි කියන්න බලන්න. මම නම් ගොඩක් තියෙනවා. මම රෝස මල් තෝරගන්නවා. පළතුරු එක එක ඒවා කනවයි තේ. ඉක්මන් කරන්න තව කට්ටිය බලන් ඉන්නෝනේ. කන පළතුරු නෙවෙයි කැමති පළතුරුනේ අහන්නේ. ගස්ලපු තාන්නගත වීමක් සම්බන්ධව තමයි. තාම මේක ඉඩමේ හතර කොනෙන් එළියට ගිහිල්ලා නැහැ. යම් කිසි තැනක රන් තියලා තියෙනවා පසුව රැගෙන යන්න. යම් කිසි තැනක තියෙනවා පසුව රැගෙන යන්න. මේක බොහොම වටින භාණ්ඩයක්. වටින භාණ්ඩයක්? මං හිතන්නේ ඔබතුමාට වැරදිලා. මට වැරදිලා නෑ බල. මේක උඹේ පවුල සම්බන්ධ ප්‍රශ්නයක් නේද? ඔව්. එහෙයි. එන කාන්තා පාර්ශවයක් සම්බන්ධයි. එහෙයි. සාදු සාදු. ඒක තමයි මම ඔබට කිව්වේ. ඒ කාන්තා පාර්ශවයේ උඹේ මිනිහා යම් කිසි තැනක රඳවාගෙන ඉන්නවා පසුව රැගෙන යන්න. මම ඒක තමයි මේ පැහැදිලි කරේ. අනේ දෙයියනේ කපු මහත්තයා. මේක බොහොම වටින භාණ්ඩයක් කිව්වේ ඒක තමයි. උඹට වටින්නේ නැතුණාට ඒකිට වටිනවා. අනේ පිස්සු කතා කරන්න එපා කපු මහත්තයා. ඒකිට කොහෙද වටින්නේ? ඔය ගෑණි මං ඔය ගෑණිට පොල් ගහන්න ආවේ කපු මහත්තයා. පොල් ගහලා හරියන්නේ නැහැ. බොහොම බලගතු වශයක් කරලා තමයි මේ ගෑණි තියාගෙන ඉන්නේ. අනේ ඉතින් කපු මහත්තයාට බැයිද ඒ වශය අයින් කරලා දාන්න? මට බැරිද? මට මොනවද මම බැරි? බැයි ඉතින් මට පුළුවන් දෙයකට ගෙවන්න. රුපියල් 100ක්? රුපියල් 100න් පුළුවන් ද මිනිස්සු මනුස්සයව ගෙදර තියාගන්න? නෑ කපු මහත්තයා. මේ අම්මන්දර දැන් බොහොම කාලයක් වෙනවා. ඔව් කපු මහත්තයා. බොහොම කාලයක් වෙනවා. අවුරුදු දැන් 5කට කිට්ටුයි. මේ සම්බන්ධෙට දැන් අවුරුදු 5කට කිට්ටුයි. ඔව් 5කට කිට්ටුයි. මට මේ විජේපාලක් කිව්වා මීට කලිනුත් ඔය සම්බන්ධය තිබුණා කියලා අවුරුදු 5කට කලින් තිබුණා කියලා කිව්වා. දැන් ඔය ළමයට ආරංචි වෙන්නේ නැති විජේපාලකිනුත් මේකට සම්බන්ධයක් තිබ්බා කියලා. ඔව් විජේපාල තමයි කිව්වේ. මුළු ගමම දන්නවා මම දන්නේ නැති වුණාට. අනේ දෙයියනේ. තමයි මේ සම්බන්ධයෙන් ඔය ළමයා මෙච්චර කාලයක් දැනගෙන හිටියේ නැහැ. හැබැයි මුළු ගමම දන්නවා. ඔව් මුළු ගමම දන්නවා කපු මහත්තයා. දන්නවා අනිවාර්යෙන් එනවා කියලා. අනිවාර්යෙන් ඔය මිනිහා සතියක් ඇතුළත එනවා කියලා මම දන්නවා. මට බෙන්නුම් කරනවා. සතියක් වගේ ඇතුළත එනවා. ඒකනේ නං මේකට මොන වගේ දෙයක්ද කපු මහත්තයා කරන්න ඕන? මං හිතන් ආවේ පොල් ගෙඩියක් ගන්න ඔය ගෑණි. ඇඳි ගෑවිලා යන්න පොල් ගෙඩියක් ගන්න ආවේ. කම්ම පොල් ගෙඩියක් ගහලා මදි. මේකට පොල් 7ක් ගහන්න ඕනේ. 7777 777 ගානේ පොල් ගෙඩි 7ක් ගහන්න ඕනේ දවස් 7ක්. ඒ කියන්නේ කපු මහත්තයා අපිට වෙන පිටතැන් වලින් පොල් ගෙඩි ගෙනහල්ලා ගහන්න බැරිද? බෑ මේ හතේ කණුවේ හතේ කඩෙම ගන්න ඕනේ. එහෙමත් එකක්ද? එතකොට එක පොල් ගෙඩියක් රුපියල් 7000 ගාණක් වෙනවයි? 7777යි 777ක් වෙනවා. අද්දෙයමේ මට නම් මිනිහා ඕනේ නැහැ කියලා හිතනවා කපු මහත්තයා මේ වහන්නේ. මගේ මිනිහා මම මුලින්ම කිව්වේ. දෙයියනේ. මට කටවා මේක දෙයියන්ගේ තන. මගේ මිනිහා රංගේ. ඒකනේ මම ඔබට මුලින්ම කිව්වේ මේක අස්ථානගත වෙච්ච බඩුවක් කියලා. අනේ අපේ මිනිහා නෙවෙයි මම මේ කපු මහත්තයා බඩුව. ඔය ගෑණි. නෑ මං එහෙම බඩුවක් ගැන නෙමෙයි මම කතා කළේ. මම කතා කරේ මේක අස්ථානගත වීමක් කියලා. මම කරගන්න ඕනද කපු මහත්තයා? අදමෝනේ. මේ දැම්බෝනේ. මොකද මේ මැසේජ් එකක් SMS එකකුත් ඇවිල්ලා තියෙනවා. මේ 3ට කලින් ගෙවුවේ නැත්තම් ලයිට් කපනවා කියලා ඇවිල්ලා. නෑ. 3ට කලින් මේ බන්ධනේ කඩාගත්තේ නැත්තම් මිනිස්සු ආපහු ගෙන්න ගන්නවා බොරු කියලා මැසේජ් එකක් දාලා තියෙනවා මෑනියෝ. මේ හතේ කණුවේ හතේ කඩේද හතේ කණුවේද මහත්තයා? දෙකම එකයිනේ. හතේ කණුවේ හතේ කඩේ. හොඳයි මහත්තයා මං ගිහින්